Hello guys, kids all එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඒකත් එක්ක අද අපි මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ අත්‍තරම වැඩ කටයුත්තක් කරගෙන යන අතරතුරේදී. ඉතින් ඒකෙදි අපිට අද ටේබල් එකට ඇත්තටම ගන්න ලැබුණේ මදර්බෝඩ් එකක්. ඉතින් හුඟ දවසකින් තමයි මේ මදර්බෝඩ් එක රෙපෙයාර් එකක් බාරගත්තේ. මොකද ග්‍රැෆික්ස් කාඩ් විතරයි අපේ ආයතනයේ මේ අවුරුද්ද එකමාර තුලම අපි කරගෙන ගියේ ඇත්තටම ග්‍රැෆික්ස් කාඩ් විතරයි රෙපෙයාරින්. ඉතින් ඒකෙදි මේ ටිකක් විශේෂ බෝඩ් එකක් ඉඳලා මම මේ මදර්බෝඩ් එක බාරගත්තා. ඉතින් මම ඔයාලට බෝඩ් එක පෙන්නන්න. ඉතින් මේ මගේ ටේබල් එකේ මේ වෙලාවේ රන් වෙමින් තියෙන්නේ ඇත්තටම මේ Asus Strix X570 iGaming කියන බොහොම පුංචි බෝඩ් එකක්. මේක විශේෂ බෝඩ් එකක්. මොකද මේ ගේමින් මදර්බෝඩ් එකක් මයික්‍රෝ ATX සයිස් එකේ පුංචි බෝඩ් එකක්. ඉතින් ඒකෙදි මේ මම මේ බෝඩ් එක අතරම බාරගත්තෙත් ඒකයි මේ අතරම ආසෙ හිතුණා දාන්න. ඉතින් ඒකෙදි මම ඔයාලට පෙන්නන්නම් මේ බෝඩ් එකේ ඔන්න බලා ගන්න පුළුවන් මේ Strix X570 iGaming. බොහොම පුංචි බෝඩ් එකක් නමුත් හොඳ පවර්ෆුල් බෝඩ් එකක්. ඉතින් ඒකෙදි මේ මම දැන් මේ බෝඩ් එක සම්පූර්ණයෙන් මේ ඩිස්ඇසෙම්බල් කරලා තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් මේ මදර්බෝඩ් එකේ තිබුණ ගැටලුව තමයි USB overcurrent status detected කියලා BIOS එක හරියෙදිම කියන්නේ Asus Republic of Gamers logo එක වැටෙනකොටම කියන්නේ Asus logo එක වැටෙනකොටම මේ motherboard එකෙන් error message එකක් එනවා USB overcurrent status detected and shutting off within 15 seconds කියලා වැටෙනවා. මේ motherboard එකේ ආරක්ෂාවට මේ USB වල ප්‍රශ්නයක් තියෙන නිසා USB පැත්තේ overcurrent ප්‍රශ්නයක් තියෙන නිසා බෝඩ් එක තප්පර 15ක් ඇතුළත off වෙනවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා මේ බෝඩ් එක shut off වෙලා යනවා තප්පර 15ක් ඇතුළත ඩිස්ප්ලේ ආවිල්ලා. ඉතින් ඕක තමයි තිබුණ ගැටලුව. ඉතින් මම මේ බෝඩ් එක දැන් සාර්ථකව රිපෙයාර් කරගෙන තියෙන්නේ. මම මේ ඔයාලත් එක්ක මේක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අපි දැන් මේ ඉන්නේ UEFI BIOS එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. BIOS වලට යන්න බෑ. මේ USB overcurrent ප්‍රශ්නේ ආපුවාම BIOS වලට යන්න බෑ. සමහර බෝඩ් වල සමහර වෙලාවට මේ ප්‍රශ්නේ එනවා. සමහර වෙලාවට එන්නේ නැති ඒවත් තියෙනවා. මේකේ දිගටම ආවා. ඉතින් ඒකෙදි මේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ මදර්බෝඩ් එකේ මේ BIOS utility එක. ඉතින් ඒකෙදි මේ BIOS version එකේ ඉඳලා මෙතන පෙන්නනවා AMD Ryzen 5 processor එකක් අපි තියාගෙන තියෙනවා 8GB RAM එකක් එක්ක මේ වෙලාවේ මේ මම හිතන්නේ මේ ඊට පෙන්නන්නේ නැද්ද මේ බෝඩ් එකේ මොඩල් එක පෙන්නන්නේ නැහැ වගේ මේ BIOS එක. සමහර BIOS වල අතරම මේ පෙන්නනව නේද බෝඩ් මොඩල් එක. මේකේ මේන් එකේ ඒක පෙන්නන්නේ කොහෙවත් නැහැ නේද? BIOS version එකයි build date එක ඒ ටික පෙන්නනවා processor එක පෙන්නනවා ඒ ටික පෙන්නනවා. right. ඉතින් මේ වෙනකොට සාර්ථකව රිපෙයාර් කරගෙන තියෙන බෝඩ් එක. ඉතින් මේක ඇත්තරම මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ මේ කස්ටමර්ගේ අතින් මං හිතන්නේ මොකක් හෝ හේතුවක් මත එක්ක කේසින් එකේ කස්ටමර්ගේ කේසින් එකේ තියෙන USB ports වල front USB port වල short එකක් හෝ නැත්තම් කස්ටමර්ගේ අතින් short තත්ත්වයේ තියෙන කියන්නේ power short තත්ත්වයේ තියෙන එක කේබල් එකක් data cable එකක් හෝ pen drive එකක් හෝ මොකක් හෝ device එකක් power short තියෙන device එකක් front USB එකට වැදීම හේතුවෙන් තමයි short වෙලා මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙදි මේ තිබුණ ගැටලුව front USB පැත්තෙන් තමයි short එක තිබ්බේ. ඒක හදලා තියෙනවා. ඒකෙදි මේ බොහොම සාර්ථකයි වැඩේ. ඉතින්
මම මේ බෝඩ් එක assemble කරගන්නවා. දැන් මේකේ තියෙන කවුලින් අනමන ටික හයි කරලා මම නැවත ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න මේක සාතකව assemble කරලා මේක run කරන ගමන් වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න බලන්න ඉදිරියේදී. ඉතින් වැඩේ සාර්ථකයි. ඔය තමයි තිබුණ ගැටලුව. හරි ඔන්න ඉතින් Asus ROG Strix X570 iGaming කියන අපිට USB overcurrent status detected and shutting off within 15 seconds ලෙඩේ ආපු අපේ ගේමින් බට්ටා මදබෝඩ් එක ඔන්න අපි රීඇසෙම්බල් කරගෙන තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒකෙදී අපි බලමු කොහොමද මේ තත්ත්වය කියලා බෝඩ් එක. ඉතින් ඔන්න අපි මදබෝඩ් එක නැවත රීඇසෙම්බල් කරගෙන කූලර් පාර්ට් එක දාලා NVMe කූලර් මේ සෙට් එක අපි ගලවලා තිබුණේ වර්ක් ටේබල් එකේදී. මේකේ ෆෑන්ස් දෙකකුත් තියෙනවා මේ දෙපැත්තේ කූලින් වලට. ඉතින් බලන්න පුංචි බෝඩ් එකක් micro ATX වගේ සයිස් එකේ මදබෝඩ් පොඩි අල්ලක් සයිස් මදබෝඩ් එක. ඉතින් ග්‍රැෆික් කාඩ් එක හැවා මෙන්න මෙහෙම තියෙනවා. ඔයාලට පේනවා ග්‍රැෆික්ස් කාඩ් එක එළියට පැනලා තියෙන නමුත් PCI Express port එකෙන් මොන ඔහොම තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒකෙදී ලස්සන RGB light set එකකුත් තියෙනවා මේ පැත්තේ. ඈ ඊට අමතරව මම හිතන්නේ මේ මෙතනත් RGB lights තියෙනවා මේ. වෙනද ඔයාලට? එතනත් RGB lights තියෙනවා. ඊළඟට මේ හරි ලස්සන වැඩක් තියෙනවා මේ බලන්නකො මේ audio port ටික. මේ audio ports වලත් ඇතුලේ LEDs ඇවිල්ලා තියෙනවා. ඒ audio port එකට අදාළ පාට. audio output එකට කොළ පාට, mic එකට රතු පාට සහ line in එකට නිල් පාට විදිහට ලස්සන LED තුනක් jack එක ඇතුලෙන් display කරලා දෙනවා. හරි ලස්සනයි. Wi-Fi තියෙනවා motherboard එක option ඔක්කොම තියෙනවා. USB 3.1 type C ඊට අමතරව USB සාමාන්‍ය 3.0 ports ඊළඟට front එකට 2.0 ports වගේකුත් තියෙනවා. display output එකක් ඊළඟට HDMI output එක. ඉතින් ඔය වගේ option අපිට අවශ්‍ය කරන option ඔක්කොම වගේ තියෙනවා. front එකට USB 3.0 2.0 තියෙනවා. SATA තියෙනවා. NVMe දාන්න පුළුවන්. ඔක්කොම වැඩ ටික එවලා තියෙනවා. compact කරලා තිබුණාර board එක වැඩ ටික ඔක්කොම තියෙනවා. RGB headers හැමදේම තියෙනවා මේකේ. water cooler එකක් හයි කරගන්න අය පම්ප් එකට අදාළ කරන ports අනම්මන ඔක්කොම ටික මේකට include කරලා ඒවලා තියෙනවා පුංචි උනාට motherboard එක. ඉතින් ඒකේ අපිට තිබුණ ප්‍රශ්නය අතරම මේ USB overcurrent status detected කියලා message එකක් ඇවිල්ලා මේ off වෙන ප්‍රශ්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ මේක අපි desktop එකට අරගෙන ඉන්නේ දැන් Windows load කරලා. ඉතින් මේ 1650 super graphics card එකකුත් මම Asus staff එකක් මේ වෙනකොට plug කරගෙන තියෙනවා. 16GB RAM එකක් සහ AMD Ryzen 5 3600 processor එකක් වෙනකොට test කරගන්න අපි plug කරගෙන තියෙනවා board එක. ඉතින් ඒකෙදි මේ අපි ඉතින් බලමු නේද මේ USB ports ටික. අපේ USB මෙතන තියෙනවා. මම මේකට කීබෝඩ් එක පාවිච්චි කරනවා අපේ. ඔයාලට පෙන්වන්න password. port 3.0 වලින් port 1 එක. මම මේකේ start menu එක ඔයාලට on off කරලා පෙන්වන්නම්. ඒක ලේසියි මට. keyboard එක support කරා. port 2 එක. okay. වැඩ කරනවා. port 3 එක. ගැටලුවක් නැහැ වැඩ කරනවා. ඊළඟට ඒකත් හොඳට වැඩ කරනවා port 4 එක. ඊළඟට 3.1 එකෙන් type C එකත් එක්ක තියෙන 3.1 එක හොඳට වැඩ කරනවා. ඊළඟට 3.1 එකේ port දෙකක් තියෙනවා. බලමු. හරි. ඒකත් හොඳට වැඩ කරනවා port 1 එක. ඊළඟට 2 එක එකත් හොඳට වැඩ කරනවා.
ඊළඟට මම front USB පැත්තට යනවා. front USB 3.0 check කරගන්න මම වෙනම cable එකක් set කරගෙන තියෙනවා. කේසින් එකකින් ගත්ත එකක් මම මගේ testing වැඩවලට. මම keyboard එකම plug කරන්නම් මේකට මට ලේසි එක. right. අය බලමු. 3.0 front එකත් හොඳට වැඩ කරනවා. ඊළඟට මම කනෙක්ට් කරගෙන තියෙනවා තව keyboard එකක් මේ Aries P1 එකක් front USB 2.0 එකට. ඔය බලමු මේකෙත් keyboard එකකින් හොඳට වැඩ කරනවා. හරි. front USB 2.0 එකේ port 1 එක. ඊළඟට මම port 2 එක දාගන්නවා. right. right. අපි USB port ඔක්කොම ටික හොඳට වැඩ කරනවා සාමාන්‍ය USB ටික. ඊට අමතරව මට Type C එකත් වලට පෙන්වන්න පුළුවන්. හොඳ මම Type C cable එකක් දාගත්ත අතර මොබයිල් ෆෝන් එකවත් කනෙක්ට් කරමු අපි. මේක චෙක් කරගන්න. right අපි බලමු detect වෙයිද කියලා. right. මම මගේ මොබයිල් device එක කනෙක්ට් කරගත්තා. මට පොඩි අවස්ථාවක් දෙන්න මේකේ mouse එක set කරගන්නකම් එක USB එකකට. හරි. right. අපි බලමු mobile phone එක detect වෙනවද කියලා. yes. ඔයාලට පේනවා ඇති. Calums F16 කියලා මගේ phone එක detect වෙලා තිනවා Type C එක. right. ඔන්න මම phone එකේ cable එක disconnect කරනවා. right. Type C එකත් හොඳට වැඩ කරනවා. USB port ටික ඔක්කොම හොඳට වැඩ. දෙන්න තියෙන ආවාදය තමයි latest motherboard වල මොනවා හරි ගැටලුවක් වෙලා short වුණොත් එහෙම USB side එක මේ error එක ඇවිල්ලා ඔයාගේ motherboard එක off වෙන්න ගන්නවා. ඉතින් motherboard repair කරන තැනකට දීලා එහෙම වුණොත් ඔයාලට ඔයාලගේ motherboard එක repair කරගන්න වෙයි. නැත්නම් සමහර අය එහෙම දන්නේ නැති නිසා motherboard එක විසි කරලා දානවා. ඉතින් ඒකෙදි පරිස්සම් වෙන්න data cable එකක් හෝ mouse එකක් හෝ keyboard එකක් හෝ මොනවා හරි USB device එක pen drive එකක් මොනවා හරි plug කරනකොට පරිස්සම් වෙන්න ඒ device එකේ plus minus ඒ කියන්නේ ප්‍රධාන power short එකක් තිබුණොත් ඒක motherboard එකට බලපානවා. motherboard එකේ තියෙන components damage වෙනවා එකෙන්. ඉතින් ඒක නිසා පරිස්සම් වෙන්න. ඔයාලා මලකඩ කාලා තියෙන ඒ ports තියෙන වගේ ඒවා නම් pen drive එකක් ආයේ තියෙනවා නම් port එක මලකට කාලා ඒක oxide ඇදිලා සමහර වෙලාවට mouse keyboard වල wire ගැලවිලා wire කැඩිලා එහෙම මෙහෙන් මීයෝ කාලා හව මොනවා හරි හේතුවක් මත ඔය අමුණගෙන පාවිච්චි කරන්න එපා. USB devices වල wire එන devices අමුණගෙන පාවිච්චි කරන්න එපා. සහ short තියෙන USB devices ගහද්දි පරිස්සම් වෙන්න. ඔයාලා දන්නේ නැත්නේ සමහර වෙලාවට මේකේ short එකක් තියෙනවා කියලා. careful වෙන්න මේ plug කරනකොට ඉතින් අවාසනාවක් මෙහෙම වුණොත් එහෙම motherboard එක වැඩ කරන්නේ නැතුව. ඉතින් ඒකෙදි බොහොම පරිස්සම් වෙන්න USB devices වල port එක මලකඩ කාලා රෙමේ තියෙනවා නම් plug කරන්න එපා. ඊට අමතරව පිටින් හම්බෙන USB devices හොයලා බලන්න නැතුව plug කරන්න එපා. motherboard එක damage වෙනවා. ඉතින් ඔක තමයි දෙන්න තියෙන පණිවිඩය පරිස්සම් කරගන්න. ඉස්සර motherboard වලට නම් මේ ගැටලුව ලොකුවට එන්නේ නැහැ. දැන් මේ අලුත් සාමාන්‍යයෙන් generation 5 6 වලින් එහාට තියෙන Intel board වල සහ AMD Ryzen board වල අනිවාර්යෙන්ම USB overcurrent detector කියන error message එක එනවා. මොකද USB power එක chipset එකට feedback කරලා නැවත USB power හොඳට වැඩ කරනවද කියලා මේ අලුත් chipset වලින් monitor කරනවා. එතකොට මේ monitoring side එක වැඩ නැතුව ගියාමත් මේ ගැටලුව එනවා. oxide ඇදිලා වෙන්නත් පුළුවන්. ඉතින් ඒකෙදි පරිස්සම් වෙන්න. මොකද ඉස්සර ආපු motherboard වල USB line එකට power ආවේ නැත්නම් ඒක data වල ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැටලුවක් නෑ. අනිත් USB port වලින් පාවිච්චි කරගෙන යන්න පුළුවන්. දැන් අලුතෙන් එන motherboard වල USB ports ටිකේ සියලුම ports වල power සහ data lines monitor කරනවා. ඒකින්ද පරිස්සම් වෙන්න. මොන හරි වෙලා short එකක් වෙලා USB port එකක් හරි over current වෙලා damage වෙලා over voltage වෙලා damage වෙලා ගියොත් එහෙම ඔයාලගේ motherboard එක Windows load වෙන තත්ත්වයට ගන්න බැරි වෙනවා. off වෙලා යනවා protection එක. ඉතින් ඒකෙදි ওই විදිහට තමයි අපි විසඳගත්තේ අපේ gaming බට්ටාගේ ප්‍රශ්නේ USB overcurrent status detected and shutting off
within 15 seconds අපිට BIOS එකට යන්නවත් බෑ. ඩිස්ප්ලේ එනවා. ඇවිල්ලා BIOS එකට ය아가න්නවත් බෑ. නැවත ඕෆ් වෙලා යනවා. තප්පර 15ක් ඇතුළත. මොකද USB පැත්තේ ෂෝට් එකක් වෙලා මේ මදර්බෝඩ් එකේ front USB 2.0 side එක damage වෙලා තිබුණා. ඒක අපි fix කරලා දිනවා මේ වෙනකොට chip level repair එකක් කරගෙන. ඉතින් ඒකෙදි බොහොම සාර්ථකයි වැඩේ. ඉතින් අපි කස්ටමර්ට මදර්බෝඩ් එක දෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඒකේ box එකත් තියාගෙන ඉන්නවා. එන්නන්න. බලමු. බලන්නකො මේ පුංචි එක ලස්සනට මේක වෙලා තියෙනවා. ROG Strix X570 iGaming මේක තමයි බෝඩ් එක. ඉතින් බලන්න මේක මේ මාකට් එකේ වෙනමම සෙපරේට් විකුණන්න තියෙන බෝඩ් එකක්. මේ PC එකට ආපු එකකුත් නෙමෙයි. ඉතින් මේ කැටලොග් කොමත් එක්ක කස්ටමර් අපිට ගෙනත් දීලා තියෙන්නේ. මොකද එයා මේ බෝඩ් එකට හරි ආදරේ ඇති. මොකද හරිම හොයාගන්න අඩු රෙයා බෝඩ් එකක් මේක. මේක ස්පෙෂල් මැෂින් එකක් හදනගෙන පුංචි මැෂින් එකක්. ගේම් පවර්ෆුල් පුංචි මැෂින් එකක් හදන කෙනෙක්ට සුපිරි මදර්බෝඩ් එකක් AMD පැත්තෙන් මේ කැමති කෙනෙක්ට ඉතින්. හරි. ඉතින් නැවත වීඩියෝ එකකින් හම්බෙමු. මේක මේ බෝඩ් එක අපි දැන් ටෙස්ටිං ඉවර කරනවා අද දවස් ඇතුළත. ඊට පස්සේ කස්ටමර්ට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මදර්බෝඩ් අපි කරන්නේ කලාතුරකින්. මේ විශේෂ බෝඩ් එකක් આવත් විතරයි බලලා කරන්නේ. VGA cards තමයි, graphics card තමයි අපි විශේෂයෙන් කරන්නේ. ඉතින් ඒකෙදි නැවත වීඩියෝ එකකින් හම්බෙමු. graphics card repairing එකක් හෝ විශේෂ motherboard repairing එකකින් හෝ job එකක් කරගෙන යන අතරතුරේදී නැත්තම් job එකක් අවසානයේදී ඒකේ result එක ඔයාලත් එක්ක share කරගන්න වැඩක් කරගෙන යන අතරතුරේදී ඔයාලත් එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්න හෝ ඔයාලට tip එකක් දෙන්න. දැන් මම මේ board එකේ අපි ROG Strix X570 iGaming motherboard එකේ repair එකේදී මම ඔයාලට පොඩි tip එකක් දුන්නා. USB devices plug කරනකොට ප්‍රොවිෂන් වෙන්න කියලා. ඒක අනිවාර්යෙන් බලන්න. නැත්නම් ඔයාලගේ මදර්බෝඩ් එක repair කරන්න දෙන්න වෙයි. නැත්නම් ඩෙඩ් වෙලා. එහෙනම් හැමෝටම ජය වේවා. නැවත වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් විශේෂයෙන්ම මේ කියන්න තියෙන්නේ අපි ගොඩක් කරන්නේ මදර්බෝඩ් repairing නෙමෙයි graphics card repairing අපේ ආයතනයේ කරන්නේ. ඉතින් මදර්බෝඩ් එකක් කලාතුරකින් මේ වගේ විශේෂ බෝඩ් එකක් આવත් බාර අරගෙන කරනවා. හරි. එහෙනම් නැවත වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.